Good morning guys and welcome back to Nema's Diary. ඔගොල්ලෝ හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න අද මම හදන්නේ ඔයගොල්ලොත් එක්ක මගේ room එක පොඩ්ඩක් අස් කරන්න. ඉතින් අපි බලමු අද මම උදේ දවස පටන් ගත්තේ කොල කැඳ එකක් බීලා. ඉතින් දවස පටන් ගද්දී නම් පොඩක් විතර වෙලා ගිහින් කමන්නේ. ඒත් බලන් ඉන්නකෝ. ඔන්න මේ තියෙන්නේ 2025 වලට හදපු මගේ විෂන් බෝඩ් එක. මේකේ මගේ එක ගෝල් එකක් නම් කම්ප්ලීට් වෙලා. ඔයාලා දැන්ටමත් දන්නවනේ මගේ YouTube එකේ 1K ගහන්න මට පුළුවන් වුණා. ඉතින් අපි දැන් බලමු මගේ පොත් රාක්කේ ඇත්තටම දූවිලි ගොඩක් තියෙනවා. අපි ඉක්මනට යමු මේක ටක් ගාලා අස් කරගන්න. ඔන්න මම මෙතන තිබ්බඩ ඔක්කොම ටික අස් කරලා රැක් එකත් පිහලා දැන් මේ හදන්නේ මගේ කීප්ටෙක්ස් ටික ලස්සනට arrange කරගන්න. ඉතින් මං ගාව ලොකු කලෙක්ෂන් එකක් ගන්න නැහැ. හැබැයි තියෙන ටික මේ විදිහට arrange කරගමු. ඔන්න දැන් හදන්නේ මගේ ලිප්ස්ටික් ටිකත් මේ විදිහට arrange කරගන්න. ඉතින් මං ගොඩක් ආස රෙඩ් කලර් එකට. ඒ වගේම ඩාර්ක් කලර්ස් වලට තව මං ගොඩක් ආස. ඉතින් මේ ටිකත් මේ විදිහට arrange කරගමු. මට ආපහු හිතුණා මේ ඔක්කොම ටික එක පැත්තකට දාගත්තොත් හොඳයි කියලා. එතකොට මේ අනිත් පැත්තෙන් මම දාගන්න හදන්නේ මගේ බ්‍රෂස් ටික. ඔන්න දැන් මම හදන්නේ තැන් තැන් වල තිබු මගේ ඉයරින්ග්ස් ටික මේ විදිහට ලස්සනට arrange කරගන්න. ඉතින් අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. මේ වීඩියෝ එක බලන ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාටත් පුළුවන් මාව subscribe කරලා දිගටම මගේ වීඩියෝස් බලන්න මාත් එක්ක එකතු වෙන්න. මගේ වීඩියෝස් බලන නංගිලා මල්ලා ගොඩක් මගේ රික්වෙස්ට් කරලා තිබ්බා මාස 5න් A level කරන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් අරන් එන්න කියලා. ඉතින් මම දැන්ටමත් ඒ වීඩියෝ එක රෙකෝඩ් කරලා ඉවරයි. එඩිට් කරන්න තියෙන්නේ. ඉතින් මම ටක් ගාලා ඒ වීඩියෝ එක හදලා ඉක්මනට අප්ලෝඩ් කරනවා කියලා ඔයගොල්ලන්ට ප්‍රොමිස් වෙනවා. ඔන්න තවත් තැනක තිබිලා මගේ ඉයරින්ග්ස් දාපු තව බොක්ස් එකක් හම්බුණා මට. ඒකේ ඉයරින්ග්ස් නම් විතරක් නෙමෙයි, hair clips එක එක જાති ගොඩක් තියෙනවා. ඉතින් ටක් ගාලා ඉයරින්ග්ස් ටික ලස්සට arrange කරගමු. ඉතින් ඕගොල්ලෝ බලාගෙන ඉන්න.
ඔන්න හරි. දැන් මම මේ රැක් එකේ තිබුණු ඔක්කොම දූවිලි ටික පිහලා මේ විදිහට arrange කරගත්තා. දැන් ඔයගොල්ලන් මම පෙන්වන්න හදන්නේ මට හම්බුණ gift එකක්. ඉතින් බලන්නකො මොකක්ද ඒක කියලා. මම රූම් එක අස් කරන අතරේ අපේ අම්මා මට බොන්න බීම එකකුත් ගෙනත් දුන්නා. ඉතින් ඒකත් දීලා ආපහු වැඩේ පටන් ගත්තා. ඔන්න දැන් මං මගේ බෙඩ් එකට බෙඩ් ෂීට් එකකුත් දාගත්තා. දැන් එතකොට බෙඩ් එකත් හරි. ඔන්න මම ටේබල් එකත් arrange කරගත්තා. ඔන්න මම රූම් එක අස් කරලා ඉවරයි. එහෙනම් ආයෙමත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් පරිස්සමෙන් සතුටින් ඉන්න. ගිහින් එන්න.